සටන් විරාමයකට ගිහිල්ලා නැහැ. දැන් සටන් විරාමයට යන්නත් බෑ. යන්න වෙලාවකුත් නැහැ. දැනුත් පුළුවන් හැබැයි දවස් 2-5 වුණත් තමන්ගේ තුවක්කුව බිම තියලා අපේ හමුදාවට යටත් වෙන්න තාමත් ඔවුන්ට පුළුවන්කම ඉඩ අපි දීලා තියෙනවායි කියන එක අපි මේ අවස්ථාවේ මතක් කරන්න ඕන. අද අපිට බර ආයුධ පාවිච්චි කරන්න බෑ. අපිට අද අහසින් ගිහිලා පහර දෙන්න බෑ. ඒකට හේතුව ත්‍රස්තවාදීන්ට වඩා අපේ ඉන්න මිනිස්සු ගැන අපිට කැක්කුමක් තියෙනවා. ඔවුන් දෙමළ ජනතාව වෙන්න පුළුවන්. ඒ ඉන්නේ මේ රටේ පුරවැසියෝ. ඒ නිසා මට මගේ ජනතාව උතුරේ වෙන්න පුළුවන්. දකුණේ වෙච්චාවේ උතුරේ වෙච්චාවේ නැගෙනහිර වෙන්න පුළුවන්. රැකගැනීමේ වගකීමක් මට තියෙනවා. මේකින්ද තමයි අපි මේකට කියන්නේ මානුෂික මෙහෙයුමක් කියලා බොහොම පැහැදිලිව. විශේෂයෙන්ම සිවිල් ජනතාව ඉන්න සිවිල් ජනතාව බේරා ගැනීමේ වමනාව තියෙන නිසා තමයි අපි බර ආවි පාවිච්චි කිරීම ආනක. ලෝකයේ ඇවිල්ලා අපිට කියනවා නෑ තමසලා පාවිච්චි කරනවා. ඊයේත් ඇවිල්ලා මට කිව්වා අපි හමුදාව පාවිච්චි කරනවා මේවා. මම දුවේදී පාවිච්චි කරන්නේ නෑ කියලා අපි කියනවා එක පිළිගන්න සූදානම් නැත්නම් ඉතින් මට කරන්න දෙයක් නෑ. අපි පාවිච්චි කරන්නේ නෑ. අපි නෑ කිව්වොත් ඒක නෑ තමයි. අපි කරනවා කිව්වොත් අපි කරනවා කියලා. ඒක කිසි ගැටලුවක් නෑ කියලා. ඒකින්ද මගේ ජනතාව රැක ගැනීම මගේ වගකීමක් කියන එකත් මම කිව්වා. මට වඩා එක්කම තියෙන විදියක් නෑ කොහේ හරි ඉඳලා එන මිනිහෙකුට සුද්දෙකුට. ඒක හරි වැඩක් නේ. කවුරු ආවත් මොන නිරීක්ෂකයා ආවත් මොන විශේෂ නියෝජිතයෝ ආවත් අපි උන්ට කියන්නේ ඇහැ ඇරලා බලන්න වෙන සත්‍යයට මුණ දෙන්න අනුන් කියන LTT ත්‍රස්තවාදීන්ගේ හිතවතුන් සහ ඔවුන් කියන බොරු ප්‍රචාරවලට රැවටෙන්නේ නැතුව කියලා. ලෝකයේ අනිත් රටවල් වල යුද්ධ කරන්නේ ওই විදිහට නෙවෙයි. අපි දැක්කා ඉරාකයට බෝම්බ දාන හැටි. අපි දැක්කා ඇෆ්ගනිස්තානයේ දාන බෝම්බ දාන හැටි. අද අපිට බණ කියන උදවිය ඔවුන් ක්‍රියාත්මක වෙන්නේ ඇෆ්ගනිස්තානයට වෙන විදියකට. අපිට කියන දේ කියන්නේ ඉස්සෙල්ලා තමන් කරන දේ පිළිබඳව බලන්න ඔවුන්ට ශක්තියක් දෙන්න ඕන. මේ ඇත්ත තේරුම් ගන්න ඕන මේ වෙලාවේ. ත්‍රස්තවාදයට ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ ත්‍රස්තවාදයට ඉඩ දුන්නොත් ඒක මේ රටට කරන අපරාධයක් පමණක් නෙවෙයි මුළු ලෝකයටම කරන ඛේද වාචකයක් වේවි කියලා තමයි අපි පැහැදිලිව ඔවුන්ට කියන්නේ.